මේ පන්තියෙන් භාගයට භාගයක් ළමයිට ගෑස්ටික්. කන පරිප්පුව හැම එකම කනවනේ. එතකොට රිසල්ට්ස් එන දවසට ඒකෙන් සෙට් එකක් විතරක් ගොඩ ගිහිල්ලා. නැත්තම් ඔය අවුරුදු දෙකක් දුක් විඳලා ප්‍රතිඵලයකුත් නැති වුණොත් අර විඳපු දුක මතක් වෙනකොට ඔයාට හිත හදා ගන්න දෙයක් වත් නැහැ නේ පුතා. ඔයා සාර්ථක ප්‍රතිඵලයක් අරන් තිබුණොත් එහෙම අන්න එදාට පුතේ ඔයා අර විඳපු දුක මතක් කර කර සතුට වෙන්න. ඔයා බඩගින්න හිටපු වේල් ගණන් බඩගින්න ඉඳලා ගෑස්ටික් හැදිච්ච ඒවා, කලන්ත හැදිච්ච ඒවා, බස් එක මිස් වෙලා පයින් ගියපුවා, හරිද? පැස්සට තෙමි සමහරලාවට පයින් ගියපුවා. ඊගාවට ඔයාට බස් එකේ නිදි ගිරා වැටිච්ච නින්ද ගිහිල්ලා වැටෙන්න ගිය ඒවා, හිටගෙන ගිහිල්ලා කාපු පරිප්පු ෆුඩ් බෝඩ් එකේ ගිහිල්ලා විදපු දු ඔයාට තනියම hina වෙවි. සමහරට ඇඬේ, සමහරට hina යයි. දැන් පුතේ මේ ඕගොල්ලන්ට නිතරම කියනවානේ දෙමව්පියෝ ඒ ගිගාවට ගුරුවරු හැමෝම ඔයාලට කියන කතාවක් තමයි දැන් ඒගොල්ලෝ ඔයාලා වෙනුවෙන් සෑහෙන කැපවීමක් කරනවා කියලා. ඒක නිතරම කියනවා. අපි ගුරුවරු විදිහට අපිත් කියනවා, දෙමව්පියොත් කියනවා ඔබ. එතකොට ඇත්තටම දැන් විශේෂයෙන්ම දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් මාර කැපකිරීමක් කරනවා. අපට වඩා කැපකිරීමක් කරනවා. ඉතින් අපිත් ඔයාලා වෙනුවෙන් කැප වෙනවා. සෑහෙන මහන්සියක් ගන්නවා. හැබැයි ඒ වගේම ඔයාලත් මේ වැඩේට මාර මහන්සියක් වෙනවා පුතේ. ඒක සමහරට ඔයාට ඔයා ඒ ගැන හිතලත් නැතුව ඇති. සමහරට අනිත් අයත් ඒ ගැන ලොකුවට කතා කරන්නේ නැතුව ඇති. හැබැයි ඔයාලා මාර ගේමක් මේ වැඩේ වෙනුවෙන් දෙනවා. A level කියන වැඩේ වෙනුවෙන් සමස්ත අධ්‍යාපනය මෙහෙම තමයි. A level ගත්තොත් මම විශේෂයෙන්ම ඔයාලා මාර පරිප්පුවක් මේකේ කනවා. ඒ කියන්නේ දැන් අද ගත්තොත් අද දවසේ මුණත් ඔයාලට 8 ඉඳලා හවස 5 වෙනකන් මේකේ රිවිෂන් ක්ලාස් එක. එතකොට ගොඩක් දවසට ඔයාලට සබ්ජෙක්ට් 3ක පන්ති වැටෙනවා. ඒතර ඔය යන්න එන්න ඔයා මාර මහන්සියක් ගන්න ඕනේ. දැන් ගොඩක් දවසට ඔයාට නිදා ගන්න හරිය නිින්දක් නැහැ. ක්ලාස් එකේ උදේ ඉඳලා ඉන්න ඕනේ. ඊට ඉස්කෝලේ යන්න ඕනේ. ඊට හවස ගෙදර ගිහිල්ලා එතකොට නාලා කාලා ඔය වැඩ ටික ඉවර කරනකොට ආයි පාඩම් කරන්න වෙලාවක් නැහැ. එහෙම කියලාත් බෑ. පොඩ්ඩක් හරි පාඩම් කරන්නත් ඕනේ. ඉතින් එහෙම කරපුවාම ඔයාලා මේ කාල සීමාව තුළ A level අවුරුදු දෙක තුළ මාර දුකක් විඳිනවා. මේ වෙනුවෙන් මාර කැපවීමක් කරනවා. ඉතින් සමහර දරුවෝ දුර පළාත් වල ඉඳලා එනවා. සමහරට බස් නැහැ. ඒතර නිදාගන්න යන්තම් බස් එකේ යන එන ටික නිදි ගිරා වැටි බස් වල. හරි. ඒතර සමහර වෙලාවට බස් එක මිස් වෙනවා. උදේ සමහරට බස් එක මිස් වෙලා, සමහරට හවස බස් එක මිස් වෙලා හරි පයින් යන්න වෙනවා. ඔය වගේ මාර පරිප්පුවක් කනවා. දවසක් උදේ ඉඳලා හවස වෙනකම් මේකේ ක්ලාස් එකේ ඉන්නවා කියන එකම එන ගේමන්නේ. දැන් මගේ පන්තිය ගත්තොත් ගොඩක් දුරට මේ පන්තියෙන් භාගයට භාගයක් ළමයිට ගෑස්ටික්. හරි. එතකොට මේ මම අපේ ක්ලාස් එකේම එනම ඔය ගෑස්ටික් වලට දෙන සිරප්පයක් තියාගෙන ඉන්නේ. ඔය දැන් ඕන තරම් දරුවෝ දන්නවා. ගෑස්ටික් හැදිච්ච ගමන් මම අපේ ස්ටාෆ් එකේ ළමයිට කියනවා පොඩ්ඩක් බලන්න පුතේ මේ මෙන්න අර සිරප් එක තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් මේ ඕකෙදි දැන් ඔයාලා ඇත්තටම මේ වැඩේට දෙන මහන්සිය හින්දම තමයි පුතා අපි ඔයාලට කියන්නේ මේ වැඩේ කොහොම හරි කරගන්න කියලා. ඉතින් දැන් ඔයා මේ A level කියන එක හරියට කරගත්තත් නැතත් ඔයාලා A level කරන්න බෑ. A level කොහොම හරි කරන්න බෑ. මේ පරිප්පුව කනවනේ ඔයාලා. පොදුවේ ගත්තොත් මේ පන්ති ක්ලාස් එකේ වාඩිලා ඉන්න හැමෝම පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් චුට්ටක් එහෙම වෙයි. හැබැයි සියලු දෙනාම ඔය කැපවීම කරනවා. උදේ හවසේ යන්න ඕනේ, දවසම පන්ති ඉන්න ඕනේ. හරියම නිින්දක් නැහැ. ඒතර හැමෝම හරියට කෑම කන්න වෙලාවක් නැහැ. හරිද? උදේට ක්ලාස් එකට එනකොට පන්තියට පරක් වෙලා. ඉතින් උදේ කන්න වෙන්නේ සර් බ්‍රේක් එක දෙනකන් ඉන්න ඕනේ. ඒතර ඊගාවට දඩබඩ ගාලා කන්න ඕනේ බ්‍රේක් එක ඉවර වෙන්න කලින්. එතකොට කන්නේ කට්ටියත් එක්ක නිදහසේ පොඩ්ඩක් කන්න වෙලාවක් නැහැ. සමහරවිට හවස ගෙදර ගියාම මහන්සියට ඇලුනාම නිින්ද ගිහිල්ලා ආයෙත් කාලා නැහැ. එතකොට ඔයාලට හරියමං කෑමක් නැතුව හරිද? කොහොමත් මේ පන්ති ඉන්නේ හැමෝම වගේ එක වගේ අර දුක විඳිනවා. හැමෝම වගේ එක වගේ මේ දුක විඳිනවා. ඉතින් ඒ හින්දා තමයි පුතා අපි ඔයාලට කියන්නේ මේ වැඩේ හරියට කරගන්න. කන පරිප්පුව හැම එකම කනවනේ. එතකොට රිසල්ට්ස් එන දවසට ඒකෙන් සෙට් එකක් විතරක් ගොඩ ගිහිල්ලා. එතකොට හැමෝම එකට ඉඳගෙන දුක විඳලා කැප වෙලා හැමෝම එක වගේ දුක් මහන්සි වෙලා හැබැයි සෙට් එකක් විතරක් මේකේ සාර්ථකත්වයට යන්නේ. ඒ හින්දා තමයි පුතා අපි කියන්නේ කරන වැඩේ තව චුට්ටක් මහන්සි වෙලා වැඩේ හරියට කරගත්තොත්
ඔයාට මේ විඳපු දුකට ප්‍රතිඵලයක් තියෙනවා. නැත්තම් ඔයා අවුරුදු දෙකක් දුක් විඳලා ප්‍රතිඵලයකුත් නැති වුණොත් අර විඳපු දුක මතක් වෙනකොට ඔයාට හිත හදා ගන්න දෙයක්වත් නැහැ නේ පුතා. දැන් ඇත්තටම ඔය රිසල්ට් එක එන දවසේ තියෙනවා. ආන්ගේ රිසල්ට් එක එන දවසේදී ඔයා සාර්ථක ප්‍රතිඵලයක් අරන් තිබුණොත් එහෙම අන්න එදාට පුතේ ඔයා අර විඳපු දුක මතක් කර කර සතුට වෙන්න පුළුවන්. මතක් කර කර සතුට වෙන්න පුළුවන්. ඔයා බඩගින්න හිටපු වේල් ගණන් බඩගින්න ඉඳලා ගෑස්ටික් හැදිච්ච ඒවා, කලන්ත හැදිච්ච ඒවා, බස් එක මිස් වෙලා පයින් ගියපුවා. හරිද? පැස්සට තෙමි තෙමි සමහරලාවට පයින් ගියපුවා. ඊගාවට ඔයාට බස් එකේ නිදි ගිරා වැටිච්චා, නිින්ද ගිහිල්ලා වැටෙන්න ගිය ඒවා, හිටගෙන ගිහිල්ලා කාපු පරිප්පු ෆුඩ් බෝඩ් එකේ ගිහිල්ලා විදපු දුක්, ඔය හැම එකම ඔයාට ප්‍රතිඵල ආපු දවසට මතක් කර කර සතුට වෙන්න පුළුවන්. දවසක් දෙකක් නෙවෙයි සති ගණන්. ඔයාට තනියම hina වෙවි. සමහරට ඇඬේ, සමහරට hina යයි. ඔයාට ඒ තරම් ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. ඔයා මේ කන පරිප්පුව කන එකේ හරියට මහන්සි වෙලා වැඩේ කොට දාගත්තා. ඒ හින්දා තමයි අර ඔයාලගේ වැඩ හිටියෝයි අපි මේක කියන්නේ. අපට වඩා දුක් විඳින්නේ ඔයාලා මේ වැඩේට. අපිට ඉතින් ඔයාලා ගැන ඇත්තටම දුකයි. හැබැයි මේ සිස්ටම් එකේ වෙන කරන්න දෙයක් නැහැ නේ පුතා. කරන්න දෙයක් නැහැ වෙන. මේක ඉතින් ගොඩ දාන්න නම් මේ විදිහට අපිට වැඩ කරන්න වෙනවා. ඉතින් මේ වැඩ ටික කරගන්න කියන්නේ අපි ඒකයි. ඒ නිසා තමයි අපිට වඩා ඔයා මේ ගේම වෙනුවෙන් ලොකු මහන්සියක් වෙන හින්දා. ඉතින් ඔයාටමයි මේකේ ප්‍රතිඵලය. ඒ හින්දා තමයි අපි මෙච්චර කියවන්නේ. ඔයා මේ වැඩේ හරියට කරගන්න කියලා. හරි. අපි එහෙනම් ඊගාව ගානට යන්කෝ පුතා.